අපි මේ ප්‍රශ්න ටික ඩිස්කස් කරන්න යන්නේ. එතකොට අපෙන් අහනවා ස්ථිරාංග තුනක් ෆර්ම්වෙයාර්. BIOS කියන්නේ ස්ථිරාංගයක්. BIOS මතකයි ඔයාලා ROM එකේ මේක ස්ථාපනය කරලා තිබ්බේ මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය. මේක පරිගණකයේ ආරම්භක ක්‍රියාකාරීත්වය ක්‍රියාවලිය සඳහා අවශ්‍යයි. ඊට පස්සේ තව තියෙනවා බූස්ට්‍රැප් ලෝඩර්. මෙයා තමයි අර MBR එක රීඩ් කරන්නේ. MBR එක කියවලා මෙහෙයුම් පද්ධතිය ප්‍රවේශනය කරන්න. බූස්ට්‍රැප් ලෝඩර්. හරි. මේකෙන් අපිට මේ ඔපරේටින් සිස්ටම් පාඩම ආශ්‍රිතව තියෙන ස්ථිරාංග දෙකක්. තවත් ඉතින් ওই නෙට්වර්ක් කාඩ්ස් වල ජාල කරන කාඩ් පත්වල එහෙම තියෙන නෙට්වර්ක් කාඩ් ෆර්ම්වෙයාර් ජාල කරන කාඩ් පත්වල එහෙම තියෙන ෆර්ම්වෙයාර් ස්ථිරාංග තියෙනවා. රයිට්. පරිගණකයේ ආරම්භක ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය කෙටියෙන් ලියා දක්වන්න කියලා තියෙනවා. රයිට්. කොහොමද ළමයි ඉස්සෙල්ලාම වෙන්නේ? power on කරනවානේ. power on. ඊට පස්සේ CPU එක මගින් BIOS ප්‍රවේශනය වෙනවා. මේකේ උඩ තියෙනවා මේ සියලු කතන්දර ටික. මම කෙටියෙන් ලියන්නේ BIOS ප්‍රවේශනය. ඊට පස්සේ CMOS මගින් CMOS මතකයේ මගින් දෘඩාංග පරීක්ෂාව, ඒ කියන්නේ post වැඩසටහන ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ MBR රීඩ් කරනවා. MBR එක රීඩ් කරනවා. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය OS එක RAM එක වෙත ප්‍රවේශනය කරනවා. RAM එක වෙත ප්‍රවේශනය කරනවා. ළමයි මම මේ විදියෙන් ලිව්වේ ඔයා බලන්න මේකේ උඩදී අපි කතා කරා මේ තියෙන්නේ පියවර ආරම්භක ක්‍රියාකාරීත්වය power on, ඊට පස්සේ BIOS ප්‍රවේශනය, post ධාවනය, දුරාංග පරීක්ෂා කිරීම, MBR කියවීම, RAM එකට මෙහෙයුම් පද්ධතිය ප්‍රවේශනය. ඔය ටික තමයි ලියවෙන්න ඕන. right. මම මේක මේ කෙටියෙන් ලියලා තියෙන්නේ. A හා B අපිට අඳුන ගන්න කියලා තියෙනවා. දුරාංග ලේයර් එක තියෙනවා. A B අතරමැදියා වෙන්නේ කවුද? OS එකනේ මෙහෙයුම් පද්ධතිය. ඒ වෙන්නේ පරිශීලක හා සම්බන්ධ වෙන්නේ මොන මුදුකාංගත් එක්කද? යෙදුම් මුදුකාංගත් එක්ක. මුදුකාංග. එතකොට මේ ඊයර අවසානට කතා කරපු මෙන්න මේ රූප සටහන ආශ්‍රයෙන් තියෙන්නේ. right? දුඩාංග මොන පද්ධති මුදුකාංග? යෙදුම් මුදුකාංග. ඊට පස්සේ යෙදුම් මුදුකාංග යන කුමක්ද යන මොනවද කියලා අහලා තියෙනවා. යෙදුම් මුදුකාංග කියන්නේ අපි එදිනෙදා වැඩ කටයුතු වලට භාවිතා කරනු ලබන මුදුකාංග. එහෙම නැත්නම් පරිශීලක අවශ්‍යතා සඳහා භාවිතා කරනු ලබන වැඩසටහන්. මෙහෙයුම් පද්ධති වර්ගීකරණය කළ හැකි ආකාර 4 නම් කරන්න. ඒක පරිශීලක මෙහෙයුම් පද්ධති තිබ්බ මතකද ළමයි? ඒක පරිශීලක කියන්නේ වරකට එක පරිශීලකයකට පමණයි සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට උදාහරණ තමයි මතක් කරගත්තොත් MS DOS වගේ වනේ මම මේ අහලා නැහැ. මෙතන ලියනවා අපිට මේ නැවතත් මතක් කරගන්න. ඊට පස්සේ බහු පරිශීලකයන් බොහෝ පිරිසකට සම්බන්ධ වෙන්න පුළුවන් මෙහෙයුම් පද්ධති. උදාහරණ Windows විතරක් ලියුවොත් කරදී Windows Server. තව Linux නේ. සේවාදායක පරිගණක වල පාවිච්චි වෙන්නේ මේවා. ඊට පස්සේ බහු කාර්ය. ඒ කියන්නේ කාර්යයන් කීපයක් කරගන්න පුළුවන් මෙහෙයුම් පද්ධති. Windows 10 Mac OS වගේ. ඊට තත්ත්ව කාල real time. තත්ත්ව කාල ආදාන ලබා දුන් විගස ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධතිය. ATM යන්ත්‍රවල සුනාමි යන තුරුංග වන පද්ධතිවල එහෙම තිබ්බා කියලා කතා කරා. right. මෙහෙයුම් පද්ධති පහත මෙහෙයුම් පද්ධති කුමන වර්ගයට අයත්දයි ලියා දක්වන්න. මෙන්න මේක පුතේ අර prompt එකක් විදිහට පේනව නේද? මේක ඔය CMD එක වගේනේ. ඒ කියන්නේ මේ අර පරණ කාලේ තිබ්බ MS DOS කියන මෙහෙයුම් පද්ධති ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. හරිද? අර මිත්‍රශීලී අතුරු මුහුණක් නෙමෙයි මේක අර CLI එකක් තියෙන්නේ. මේ
ඒක පරිශීලක එකක්. හරිද? කුමන වර්ගයට වර්ගීකරණයට අයත් දැයි ලියන්න තියෙන MS DOS අයත් වෙන්නේ මොකේද? ඒක පරිශීලක වලට. මෙයා මේ තියෙන්නේ Apple හරිද Safari එහෙමත් පේන්න තියෙනවා. ඒතර Apple කියන්නේ මේ මොනවද? Mac OS එක මොන වර්ගයටද? බහු කාර්යනේ. බහු කාර්ය. මේ තියෙන්නේ Windows අයිති වෙන්නේ මොකේද? බහු කාර්ය. right. ඊට පස්සේ අතන තියෙන Ubuntu. දැන් ඔය Ubuntu ගත්තාම මේකත් අපිට ගත්ත හැකි බහු කාර්ය එකක් විදිහට. හරි. ATM machine එකක් දීලා තියෙනවා. මේක තත්ත්ව කාල real time. Windows Server මේක බහු පරිශීලක. මෙහෙම පද්ධතියක ප්‍රධාන සේවාවන් දෙක නම් කරන්න. දැන් මෙතන තමයි මෙහෙම දැන් කාර්යයන් නෙමෙයි අහලා තියෙන්නේ සේවාවන් හරි සර්විසස්. ඔයාලට මතකද අපි සර්විසස් කීපයක් කතා කරනවා. මෙහෙම පද්ධතිය මේ තියෙන්නේ සේවා ක්‍රියාවලි කළමනාකරණය මතක කළමනාකරණය අපි අහලා තියෙන ප්‍රශ්න සේවානේ. ඒතර අපිට කියන්න ඕන ඔව්. අපි ඒතර උතනින් දෙකක් ලියවනම් හරි දෙකක් වෙන්න ඕන මෙතන. දෙකක්. හරි. ක්‍රියාවලි කළමනාකරණය මතක කළමනාකරණය විධාන පෙළේ අතුරු මුහුණක් සහිත මෙහෙයුම් පද්ධතියට අදාළ පහත ප්‍රකාශ සත්‍ය අසත්‍යදයි ලියන්න. විධාන පෙළේ ඒ කියන්නේ පුතේ CLI. හරිද? ඔයගොල්ලන් මතකයි CLI අතුරු මුහුණට මතක් කරලා දුන්නොත් ඒක මිත්‍රශීලී නෑ. අර ප්‍රොම්ප්ට් එකක් තියෙන්නේ. ඒක අපිට අවශ්‍ය විධාන අපි ටයිප් කරන්න ඕනේ කාරක රීති වලට එකඟව. ආරම්භක අවධියේ පරිගණක භාවිතා විය. ඔව්. මුල් අවධිය තමයි තිබ්බේ. හරිනේ. ඔයාලා මේකට සත්‍ය අසත්‍ය කියලා ලියන්න තියෙන සත්‍ය කියලා ලියන්න මම දැන් මේකේ පාස්වර්ඩ් හරි වැරදි දානවා. හරිද? අනකිරීම හා උපදෙස් ලබා දීම සඳහා ප්‍රේරකයක් ඇත. ප්‍රොම්ප්ට් එකක් තියෙනවා. හරි. අදාළ උපදෙස් ලබා දීමේදී කාරක රීති අනුගමනය කිරීම අනිවාර්ය නොවේ. අනිවාර්ය නොවේ නෙමේ අනිවාර්යයි. බහුපරිශීලක මෙහෙයුම් පද්ධතියකි. දැන් ඔය MS DOS වල අර මම මෙතන ලිව්වේ වලට right මේ තියෙන MS DOS. ඒතකොට MS DOS එකේ තිබ්බේ මේ වගේ විධාන පෙළේ CLI අතුරු මුහුණක් තමයි තිබ්බේ. ඒතකොට ඒක මොන පරිශීලකයිද? ඒක පරිශීලකයි. දැන් මේක කියන්නේ බහුපරිශීලකයි කියලානේ නෑ. වැරදි. ඊට පස්සේ චිත්‍රක අතුරු මුහුණට සම්බන්ධ වහන්නේ ඒ කියන්නේ GUI මෙහෙයුම් පද්ධතියට අදාළව වර්තමානයේ සෑම පරිගණකයකින් පහේ දක්න ලැබේ. වර්තමානයේ තියෙන GUI තමයි භාවිතයේ විධාන පෙළි වලට වඩා අපහසුයි. විධාන පෙළි වලට අපහසු නෑනේ. පහසුයි, ලේසියිනේ. මේක වැරදි. කවුළු අයිකන මෙනු දක්වන අන්තර්ගත වේවුනේ WIMP කවුළු අයිකන මෙනු දක්වන අන්තර්ගත වේ. හරි. drag and drop පහසුකම නැත. drag and drop කියන්නේ මේ අපිට එහා මෙහා ඇදගෙන යන්න පුළුවන් කියන එකනේ. ඇදගෙන ගිහලා දාන්න පුළුවන්. ඒක නෑලු නෑ නෙමෙයි තියෙනවා නේද? ඒක වැරදි. අතුරු මුහුණත වෙනස් කිරීමේ පහසුකම ඇත. ඉන්ටර්ෆේස් එක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. pointers and cursor භාවිතා කරනු ලැබේ. ඔව් දැන් ඊතලයක් එහෙම අපිට තියෙනවනේ දකින්න හම් වෙනවනේ. පරිගණක තියෙන ඒක තමයි cursor එක. ඉතින් ඒක හරි. භාවිතා කරන අයුරු ඉගෙනීම ඉතා අපහසුයි. අපහසුය නෙමෙයි. පහසුයි නේ. දැන් කුඩා දරුවෙක්ට උනත් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් මේ GUI අතුරු මුහුණට. icons and shortcuts දක්නට ලැබේ. ඔව් icons තියෙනවානේ. විවිධ චිත්‍රක icon තියෙනවා. ඊට shortcuts කෙටි ක්‍රම තියෙනවානේ. right. ලැබේ. හරි. ඊට පස්සේ උපාංග කළමනාකරණයේ යටතේ උපාංග කළමනාකරණය. හරි. අර ඔයාලට මතකද මම කිව්වා කම්පියුටර් එකට hard මේ printer එකක් එහෙම සම්බන්ධ කරද්දී අර මැදට device drivers එහෙම දාන්න ඕනේ කියලා. right. උපාංග කළමනාකරණයේ පිටුල සපයන. උපාංග පාලනය සඳහා දෘඩාංග කොටස් වන ස්ථානක් යොදා ගනි. මෘදුකාංග කොටස් පාලනය සඳහා ස්ථානක් යොදා ගනි. right. දැන් ඔය දෘඩාංග උපාංග සම්බන්ධ කරාම
ඒ ආශ්‍රිත මෘදුකාංග කොටස් පාලනයට තමයි පුතේ අර දාවක ඩ්‍රයිවර්ස් යොදා ගන්න. හරි. දුඩාංග කොටස් පාලනයට උපාංග දාවක නැත්නම් උපාංග පාලක device controllers යොදා ගන්නවා. හරිද? right මේක බලන්න අතනදී අපි ඉස්සෙල්ලා කතා වෙච්ච එකක් නෙමෙයි මේක මේ විශේෂයෙන් දැන් මේකත් ඔයාගේ මෙහෙයුම් පද්ධති පාඩම ආශ්‍රිතව කියලා දෙන්න කියලා තියෙන එකක්. අනුක්‍රමික ප්‍රවේශය සහ සසම්භාවී ප්‍රවේශය අතර වෙනස. right මේ බලන්න ළමයි අනුක්‍රමික ප්‍රවේශය කියන්නේ මෙහෙම එකක්. හරිද? දැන් මම කියලා දෙන්න යන්නේ අනුක්‍රමික ප්‍රවේශය කියන්නේ මොකක්ද කියලා. අනුක්‍රමයක් කියන්නේ පුතේ අනුපිළිවෙලක් කියන එක. අනුක්‍රමික ප්‍රවේශය කියන්නේ දත්තවලට අනුපිළිවෙලින් ප්‍රවේශ වීමේ හැකියාව කියන එක. දත්තවලට අනුපිළිවෙලින් ප්‍රවේශ වීම. ඒ කියන්නේ අපි දැන් දත්ත ලියද්දි, දත්ත තැන්පත් කරද්දි හරි, දත්ත නැවත ලබා ගද්දි, දත්ත කියවද්දි හරි අනුපිළිවෙලට data ලබා ගන්නවට කියන අනුක්‍රමික ප්‍රවේශය කියලා. දැන් ඔය කැසට් පටයක කැසට් පට තියෙන්නේ. කැසට් පටවල තියෙන දත්ත, ඒ කියන්නේ සින්දු වගේ ඒවා හිතන්න. දත්ත. ඒවා පුතේ ඒවා ප්‍රවේශ වෙද්දී අපිට පිළිවෙලට තමයි මේ data access කරන්න වෙන්නේ. පළවෙනි සින්දුවෙන් පස්සේ දෙවෙනි සින්දුවට යන්න වෙන්නේ. ඊට පස්සේ 3ට යනවා. ඊට පස්සේ 4ට යනවා. ඊට පස්සේ 5ට යනවා. ඔහොමයි. ආපස්සට යනවා නම් ඒත් යන්න වෙන්නේ එකින් එකට. හරිද? ඔන්න ඔහොම. ඒ කියන්නේ එකේ ඉඳන් එකපාර 5ට යන්න වගේ වැඩ බෑ. දෙකේ ඉඳන් එකපාර 4ට යන්න වගේ වැඩ බෑ. තුනේ ඉඳන් එකපාර 4ට යන්න වගේ වැඩ බෑ. එකින් එක යන්න ඕනේ. දැන් කැසට් පටියක් අහද්දී ඔය කැසට් පීස් එකක් අහද්දී අපි තුමු 10 වෙනි සින්දුව අහන්න ඕන 1 2 3 4 ඔය සෙට් එක ඔක්කොම පහු කරන් ගිහින් තමයි 10ට යන්න ඕන. අර කැසට් වල තියෙනවා වේගෙන් යවන්න පුළුවන් එකක් ස්පීඩ් යවන්න පුළුවන්. ඒ ස්පීඩ් ගියත් අර ටික ඔක්කොම වේගෙන් හරි අර පාස් කරන් යන්න ඕන. 1 2 3 ඔක්කොම පාස් කරන් ගිහින් තමයි 10ට යන්න ඕන. එකපාර යන්න බෑ. ඔය විදිහට අනුපිළිවෙලට දත්ත ඇක්සස් කරනවට ප්‍රවේශ කර ගන්නවට කියනවා මොකද්ද? අනුක්‍රමික ප්‍රවේශය කියලා. ඊට පස්සේ මොකද්ද මේ සසම්භාවී ප්‍රවේශය කියන්නේ? සසම්භාවී ප්‍රවේශය අර අනුපිළිවෙල මේක පිළිවෙලක් නෑ. අහඹු විදිහට හරිද? අපිට දත්ත වෙත ප්‍රවේශ වෙන්න පුළුවන්. අහඹු ලෙස. එකේ ඉඳන් ඕනනම් 3ට ගියයි, එකේ ඉඳන් ඕනනම් 5ට ගියයි, 5 ඉඳන් ඕනනම් 3ට ආවයි. අවශ්‍ය දත්ත අහඹු විදියට ප්‍රවේශ කරගන්න පුළුවන්. දැන් දුඩ තැටියක දත්ත තැන්පත් වෙද්දී දුඩ තැටියක පෙන් එකක CD එකක එහෙම දත්ත දාද්දී අපිට අවශ්‍ය තැනින් පුතේ දත්ත මොකද කරන්න පුළුවන්? ලබා ගන්න. දුඩ තැටියේ තියෙන දත්ත අපිට අවශ්‍ය තැනකින් මොකද කරන්න පුළුවන්? ලබා ගන්න පුළුවන්. පෙන් එකේ අපිට තියෙන තැනකින් ගන්න. ඒ කියන්නේ අපිට මේ පිළිවෙලට යන්න ඕන කියලා එකක් නැහැ. අපිට අවශ්‍ය දත්ත එසනින් ගන්න පුළුවන්. හැම විදියට තෝරගන්න පුළුවන්. තමයි සම්භාවී ප්‍රවේශය. right ඊට පස්සේ චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් වල WIMP යනුවෙන් අදහස් කරන W කියන්නේ මොකද්ද? වින්ඩෝනේ. වින්ඩෝ කියන්නේ කවුළු. I කියන්නේ icons. icon. M කියන්නේ menu. P කියන්නේ point. දක්වන දුඩ තැටිය පංගු බෙදීමේ අරමුණ මොනවද? පංගු බෙදීම කියන්නේ දුඩ තැටිය අර කොටස් වලට වෙන් කරගන්න එක. ඒකේ අරමුණ තමයි අපිට මෙහෙයුම් පද්ධති එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ස්ථාපනය කිරීමේදී නේ. මෙහෙයුම් පද්ධති වැඩි සංඛ්‍යාවක් එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ස්ථාපනයේදී. හරිද? අපි චුට්ටක් අදන තිබ්බ තැන බලමු. එතකොට ඔයාලට ඔතනින් ලියන්න පුළුවන්. මේදී බලන්න මෙහෙයුම් පද්ධති එකකට වඩා ස්ථාපනය කිරීම සහ පරිගණකයේ තැන්පත් කරන දේවල් වෙන වෙන වශයෙන් තැන්පත් කිරීමට. ඔයක ලියවනම් හරි. එකකට වඩා වැඩි ගණනක් දාදිසා වෙන වෙනම දත්ත තැන්පත් කරද්දී තමයි පංගු බෙදීම වැදගත් වෙන්නේ. ඒක අරමුණ. right? ඒක මෙතෙන්ට ලියන්න.
ආකෘතිකරණයට අදාළව සත්‍ය අසත්‍ය. දැන් ආකෘතිකරණය කියන්නේ පුතේ අර ෆෝමැට් කරනවා කියන එක දත්ත මැකීම. ඒ සම්බන්ධව මෙන්න මේ දේවල් ටික වැදගත් ඔයා දැනගන්න ඉන්න එක. දුරතකයන් පංගු බෙදීමට ලක් කළ පසු දත්ත තැන්පත් කළ හැකියි. ඒ කියන්නේ දැන් අපි හાર્ඩ් ඩිස්ක් එක බෙදනවනේ. බෙදුවට පස්සේ දත්ත දාන්න පුළුවන් කියලා තමයි මේ කියන්නේ. පංගු බෙදුවට පස්සේ දත්ත දාන්න පුළුවන්ද? දුරතකයන් පංගු බෙදීමට ලක් කළ පසු දත්ත තැන්පත් කළ හැකියි. ඔව් පංගු බෙදුවට පස්සේ දත්ත දාන්න පුළුවන්. හැබැයි ඒවා අපි මේ වර පංගු ෆෝමැට් කරන්න ඕනේ. පංගු ෆෝමැට් කරන්න ඕනේ. තැන්පත් කළ හැකියි. වැරදි මොකද ඒක ආකෘතිකරණයට ලක් කරලා ඉන්න ඕනේ.